අයිබෝන් අපි අර කොවිඩ් කාලේ YouTube දාන එකක් හැදුවා Beyond the Eyesight කියලා. මේකෙන් මූලික වශයෙන් අදහස් කරේ අපි ඇහැට පේන දේවල් වලට වඩා යමක් තව තියෙනවා. නැත්තම් ඇසට පේන දේ නිවැරදි නැහැ කියන අර්ථය දෙන විදිහට තමයි මේ Beyond the Eyesight කියන වචනේ තේරුම. එතකොට අපි මේක ඇත්ත වශයෙන්ම අපි සකස් කරේ විශේෂ පරමාර්ථයක් උදෙසා. ඒ කියන්නේ අපි ওই කොවිඩ් කාලේ ඉන්නකොට අපිට හිතුණා අපි දැන් ගෙදරට කොට වෙලානේ හිටියේ. ඒක නිසා අපි මොනවා හරි දේවල් දැනගන්නවා නම් අනිත් පැත්තට එක එකතු වෙලා එක සාකච්ඡා කරලා තවදුරටත් ඒක තේරුම් කරගන්න, ඒවම අපිට හිතෙනවා නම් අපි දන්නවා කියලා අනිත් අයට කියා දෙන්න, අනිත් අයකින් අපි ඉගෙන ගන්න, ඔය වගේ අදහනෙන් තමයි මේක හැදුවේ. අර තනිකම මකා ගන්නත් එක්ක. ඊට පස්සේ හැබැයි මේ වැඩේ කොවිඩ් එක ඉවරුණත් එක නතරලා ගියා. අද දවසේ විශේෂ ප්‍රවෘත්ති මද ඇතිවෙච්ච සිද්ධියකුත් නෙමෙයි ඒක. ඊයේ ඇතිවෙච්ච සිද්ධියක්. ඒ සිද්ධිය දැක්කහම මට පොඩි බයක් වගේ හිතුණා. මේ බයත් එක්ක තමයි අත් වශයෙන් මම කල්පනා කරේ අපි තව ටිකක් මේ ගැන ටිකක් සංවේදී වුණොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා තමයි මම ආපහු පොඩි වීඩියෝ එකක් කරන්න බැලුවේ. ඉතින් මගේ මේ Beyond the Eyesight කියන නාලිකාව subscribe කරලා සහයෝගයක් දෙන්න. අපිට හිතුනොත් එහෙම වඩා වැදගත් දේවල් තියෙනවා කියලා අපි ඔයගොල්ලොත් එක්ක ඉස්සරහට ෂෙයා කරන්න බලාපොරොත්තු. right. එතකොට දැන් මේ තියෙන පින්තූරේ මං හිතන්නේ කාටත් මතකයි. මේ තියෙන හිඟුරක්ගොඩ පැත්තේ තිබුණු සංගීත සම්දර්ශනයකින් ඒක අවසන් වුණ පිළිවෙල. දැන් මේ වැඩේට ආරංචි හැටියට මිලියන 30-40ක වස්තු දේපොළ සම්භාරයක් විනාශ වෙලා තියෙනවා. එතකොට මම පෙන්නලා තියෙනවා තව පින්තූරයක්. මේක දැක්කම මොකද ඉතින් මේක මේට කලින් දවසේ දෙකේ අහපු සිද්ධියක්. අනුරාධපුර හොස්පිටල් එකේ වැඩ කරපු දොස්තර නෝනා කෙනෙක් දූෂණය කරපු දෝෂකෙක් තමයි මෙතන මේ අහුවෙලා ඉන්නේ. ඒ පුද්ගලයා කවුද කියලා බැලුවොත් එයා යුද හමුදාවෙන් අවුරුදු 2ක් පමණ විනයගත වෙලා බොහොම ශික්ෂණගත වෙච්ච නැත්නම් දැඩි නීති රීති යටතේ පුහුණු ලැබපු කෙනෙක්. ඊට අමතරව සතුන්ගත වෙලා ටික කාලයක් ඉඳලා තියෙනවා කියලා වගේ තොරතුරු දැක්කා ටීවී වලින්. ඒ නමුත් අවසානයේදී යාගේ තත්ත්වය තමයි ඔය දැන් තියෙන්නේ. ඉතින් මේ දේත් එක්ක අර දැන් උඩින් තියෙන ගහගන්න පින්තූරෙත් එක්ක මට හිතුණා මේ වගේ කම්පැරටිව්ලි දාලා ඉවරලා පොඩි වචනයක් දෙකක් කතා කරලා ඔයගොල්ලොත් එක්ක අදහසක් බෙදාගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, මමත් දරුවෝ දෙන්නෙක්ගේ තාත්තෙක්. එතකොට දැන් මගේ අක්කලාට ඊළාට දරුවා ආර්මී ඉන්නවා. ඉතින් මේ යන මේ රටාව දැක්කහම පුදුම බයක් දැනෙනවා. මෙතනින් කොතනින් කෙලවර වේද කියලා. එළියට පාරට බහින දරුවෙක් ආපහු ගෙදරට මොන තත්වෙන් එයිද? යන දරුවම එයිද? අතප්පයක් කඩාගෙන එයිද? මහා භයානක ගණේ තත්ත්වයක් නේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ සංගීතය, කලාව, ඒ වගේම ක්‍රීඩා, මේ හැම එකෙම අපි හිතන්නේ මීට වඩා මේ සුහදත්වයක් වැඩි කරන ආදරය, දයාව, අනුකම්පාව, අනිත් අය ගැන හිතන, ඒ වගේ යහපත් සමාජයක් හැදේ කියලානේ. නමුත් දැන් බලාගෙන යන විදිහට මේ ඇතිවෙන තත්ත්වෙ මේ හිතා ගන්නත් බෑ. දැන් මේ සංගීතය කියන්නේ අතරම කලා කටයුත්තක්නේ. එතකොට ඒ කලාවෙන් මිනිස්සු ශික්ෂණය වෙනවා, මිනිස්සු ඥානනය වෙනවා, වඩා හොඳට දියුණු තත්ත්වයන් හැදෙන ඕමනේ අපි අහලා තියෙන්නේ. දැන් මට මතකයි ඒ කියන්නේ අපි හිතන කාලේ වඩාම ලෝකෙ දින හොඳම වීඩියෝ තිබ්බා කියන අර්ථය නෙමෙයි මම කියන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් අර දැන් මේ සංගීත ප්‍රසංග වලට යන උදවිය සහ අපි හිතමු වේදිකා නාට්‍ය බලන්න යන උදවිය, ඒ වගේම විශේෂ දැන් ඔය සම්භාව්‍ය ගීත වගේ එහෙම කියවෙන ඒවා බලන්න යන උදවිය මේ අය ගත්තාම එක එක විදිහේ හැතරීම් තමයි තියෙන්නේ. දැන් මට මතකයි අපි ඇත්තටම ඔය අර ගුණදාස කපුගේ මහත්මයාගේ ඒ කම්පන ප්‍රසංගයේ අපි ඇත්තටම එකපාරක් කරා ඒ ප්‍රසංගය කරපු වෙලාවේ කපුගේ මහත්තයා ඇත්තටම
හොඳටම එයා දන්නවනේ ඉතින් දෙකක් දාගන්නේ සින්දු කියනවා. හොඳටම වැඩි බීලා හොඳටම සින්දු කියා ගන්නත් බෑ. ඒ නමුත් එයාට එයා පරක්කු වුණත් එයා සින්දු කියා ගන්න බැරිනොත් මිනිස්සු නෙවෙයි එයාට කෝ කියන්නේ නෑ ද්වේෂයෙන් කතා කරන්නේ. මොකද එයාට කියා ගන්න බැරි වුණොත් මිනිස්සුන්ට එයාට ආදරේ. අන්න එහෙම තත්ත්වයක් තිබ්බා. දැන් මෙතන තමන්ට එන්ටර්ටේන් කරන්න ඒ ආපු මේ සංගීත කණ්ඩායමේ දේපොළ සම්පූර්ණ විනාශ කරන්න හිතා ගන්නත් බෑ. කිසිම ආදරයක් මේ දේපොළ වලට නෑ. ඉතින් මේක ඇයි මෙහෙම වෙන්නේ? දැන් මේ තත්ත්වේ දිගටම තියෙනවා. මේක සාකච්ඡා කරලා මේක වෙනස් වෙන එකක් නැහැ. නමුත් අවම වශයෙන් මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න එකක් හොඳයි කියලා මට හිතෙච්ච නිසා තමයි මම මේ පොඩි වීඩියෝ එක කරන්නේ. මේක අර මම අර නතරලා ඉඳලා කරන පළවෙනි වීඩියෝ එක මේක ගොඩාක් අඩුපාඩු තියෙයි. මොනවා තිබුණත් මම ආදරෙන් ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන් මගේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා මීට කලින් කරපු වීඩියෝ එහෙමක් තියෙනවා. ඒවත් බලලා මට සහයෝගයක් දෙන්න කියලා. දැන් අපි දන්නවා දැන් අපි දවස පටන් ගන්නකොට අපි දවස පටන් ගන්න ටීවී එකක් බීලා හැම ටීවී එක ඉස්සර වාඩි වුණාට උදේ පාන්දරම ටීවී එක දානකොට හෝ නැත්නම් රේඩියෝ එක දානකොට අපිට ඇහෙන්නේ මොනවද? අපිට බණ ඇහෙනවා, ආදර්ශ කතා කරනවා, ආශිර්වාද ගීත ඇහෙනවා. ඒ ඔක්කොම කරලා ඉවරලා ඊළඟට අර පත්තරමල් ලියනෝනේ පත්තරමල් ලියනකොටම දිගට පටන් ගන්නෙම මරපු එකක්, කොටපු එකක්, කොරගම් කරපු එකක් වගේ විනාශකාරී දේවල්. ඒවා තමයි අතරම රස කර කියන්නේ උදේ පාන්දර. ආයි හවස 5 වෙනකොට බණ කියන්න පටන් ගන්නවා. ඉතින් මේ උදේ හවස විශාල වශයෙන් බණ කියන රටේ ඇයි මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ? ඉතින් මේක අහම්බයක්ද? ඇයි අර මං කලින් කිව්ව විදිහේ සම්භාව්‍ය සංගීතය හරි නැත්තම් ඔය හරියට වේදිකා නාට්‍ය වගේ බලන කට්ටියට එක්තරා ආකාරයක හැතිරෙන්නත් මේ පිටක් මේ ආකාරයට හැතිරෙන්නත් මොකක්ද හේතුව කියලා ඉතින් අපි සුට්ටක් හිතා බැලුවොත් හොඳයි. විශේෂයෙන්ම අපේ දරුවන් මීට වඩා ටිකක් ආරක්ෂා සහිතව හදා ගන්න ඕනේ කියලා හිතනවා නම් මම ආදරෙන් ඉල්ලන්න කැමති ඒ කියන්නේ සුට්ටක් හොයා බලන්න කියලා. දැන් ඇත්තටම අපි නිකමට හිතුවොත් එහෙම මේ කලාව නැත්නම් අපේ කලාව කියන විදිහට කොහොමද මේ බිහිුනේ කියලා. අපි දන්නවනේ ඇත්තටම මිනිස්සු සබා දහමත් එක්ක මුල් කාලේ මේ කියන්නේ වානදයාගෙන් වෙන් වුණා මුල් කාලේ සබා දහමත් එක්ක ඔට්ටු වෙන්න එපා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ කාලේ ඉතින් ප්‍රධානම ආහාර ප්‍රයෝජනෙ සඳහා ඒකට පැරණි මීට දැන් අපි අද ජීවත් වෙන මේ සමාජ ක්‍රමය නෙමෙයි ඊට පෙර තිබුණු සමාජ ක්‍රමවල හැම පුද්ගලයාම මහන්සිලා වැඩ කරන්න ඕනේ. දැන් ඔය අවුරුදු 70 80 90 වගේ 80 වගේ ලෙවල් එකේ ඉන්න අයට නම් මං කියන කතන්දරේ තේරෙනවා. දැන් ඒගොල්ලෝ හැම කෙනෙක්ම ජීවත් වෙන හදා අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. වැඩ කරනවා කියන්නේ එතකොට Tamanට අවශ්‍ය කරන දේවල් Tamanම සපයාගෙන මේ අවශ්‍යතාවය තියෙනවා එහෙම එකක්. නමුත් වර්තමාන කාලේ මේ සමාජ ක්‍රමයේ ඊටලා වෙනස් වෙලා අපි නිෂ්පාදන උපකරණ ගොඩාක් දිනුලා මේ හේතුව නිසා වැඩ කරන්නේ නැතුව විශාල පිරිසක් සමාජයේ නඩත්තු වෙනවා. විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ඒ වගේම ආබාධිත උදවිය තව විශාල පිරිසක් ඒගොල්ලෝ වැඩ කරලා මහන්සි වෙලා නෙමෙයි ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට අන් අයගෙන් ආහාර පාන ලැබෙනවා, පැළඳුම් ලැබෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට කිසි වටිනාකමක් නැහැ දේවල් වල. තමන්ටම කියලා දෙයක් එහෙම උපයෝග කරන පිරිසක් නෙමෙයිනේ. ඒක නිසා තප්පරෙන් නැත්නම් පොඩ්ඩ මිස් වෙනකොට මේ වගේ විනාශකාරී දේවල් වලට යොමු වීමේ තියෙන ඉඩකඩ වැඩි. දැන් අපි බැලුවොත් එහෙම ওই වානරයෙන් වෙන් වෙලා ආපු මුල් කාලේ අර මං අර කිව්වා වගේ හැම කෙනාම මහන්සිලා වැඩ කරනකොට කොයියම්ම කාර්යයක් කරා වුණත් ඒකෙන් එන වෙහෙස මහන්සිය නැත්තම් සාපේක්ෂ වශයෙන් සතුටක් හරි එහෙම දැනුනොත් ඒක ප්‍රකාශ කිරීම සඳහා මොන හෝ මාධ්‍යයක් උපකරගෙන ඒක නිර්මාණශීලී විදියට කියපු එක තමයි අපි ඕනනම් කලාව කියලා කියන්නේ. ඉතින් චිත්‍ර වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන් මේ ආදී වශයෙන්. අපි දැන් මේ කතන්දරේ මේ සංගීතයේ
අදාළ නිසා මට හිතුණා ටිකක් මේ ගීතයක් දෙකක් ගැන කතා කරලා මේ මිනිස් හැඟීම් නැත්නම් මිනිස් හැසිරීම් කොයි වගේද? ඒතකොට මේ තියෙන මේ හැසිරීම් කොයි වගේද කියලා බලන්න. දැන් මම ඒක නිසා තමයි මේ පින්තූරේ දැම්මේ. කුඩා ගමේ මත්දහනේ අවුරස්මිය නිවා කියන සුනිල් ලෙදිරිසිංහ මහත්මයාගේ මේ ගීතේ මට හිතුණා ඒක බොහොලට පෙන්නුත් හොඳයි කියලා. දැන් බලන්න මේකේ වචන ටික පෙන්නන්නම්. මේ බලන්න දැන් මේක අතරම චිත්‍රපට ගීතයක්. ඒක හුලවාලි කියන චිත්‍රපටියේ මම හිතන්නේ සමහරක් අය බලලත් ඇති 1970 තමයි මේක තිරගත වෙලා තියෙන්නේ. සංගීතයේ වික්‍රත් නායක පද රචන ධර්මසිරි ගම්මගේ කියලා අපේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ගායනා කරන්නේ සුනිල් දෙදිරිසිංහ මහත්තයා. දැන් මේ ගීතයෙන් කියවෙන්නේ ඔයගොල්ලෝ දන්නවා හුලවාලි කියන ඒ කණ්ඩායම ජනක කණ්ඩායම ඒගොල්ලන්ගේ ඒ හුලවාලි තරුණියක් කසාද බැඳලා ඉන්නවා. නමුත් ඒ තරුණයාට අර ඒගොල්ලෝ දෙකලම බොහොම පීඩාකාරී ජීවිතයක් නේ ගත කරන්නේ. ඉතින් තමන්ගේ තරුණියට නැත්නම් තමන්ගේ ආදරණීය බිරිඳට දැන් එයා කසාද බැඳලා ඉන්නේ. අර කසාද බඳින වෙලාවේ ඇඳුමක් අරන් දුන්නට යාට කවදාවත් රිදී පොටක් නැත්නම් මාලයක් අරන් දෙන්න මෙයාට හැකියාව ලැබිලා නැහැ. ඉතින් ඒ සඳහා මෙයා දිගින් දිගටම දඩේම ගිහිල්ලා සත්තු මරලා විකුණලා සල්ලි එකතු කරගන්නවා. එහෙම කාලයක් තිස්සේ මහන්සියලා කැලෑවල ගිහිල්ලා කඳු පල්ලම් වල ගිහින් සද්දඩයන් කරලා සල්ලි එකතු කරගෙන රිදී නැත්නම් මාළේකුත් අරගෙන එනවා තමන්ගේ බිරිඳට ඒ මාළි දෙන්න. දැන් ඒ වෙනකොට අර නගරෙන් ආපු වෙලෙන්දෙක් කොහොම හරි අර ගෑන් ළමයාව යාළු කරගෙන එයත් එක්ක මේ බිරිඳ යන්න ගියා. ඉතින් ඒ ගියාම ඇත්ත වශයෙන්ම අපි දැන් අද දකින්න දැන් අර සංගීත නම් අර ගායකයෙක් ආවෙන තින්සානේ රුස්සලා පොළොවේ ගන්න පොටු ටිකක් කඩනවා ටිකක් කඩනවා හැමදේම විනාශ කරන්නේ. නමුත් මෙතන තමන්ගේ ආදරණීය බිරිඳ ඒ ආවෙනුන් මුළු කාලය මහන්සියලා මේ වැඩ කරන්න ගියේ. නමුත් ඒ තරුණයාට ඇති වෙන්නේ ඒ ද්වේෂයක් නෙමෙයි, එයාට ඇති වෙන්නේ කනගාටුව. මොකද මට මෙයාට රිදී පොටක් දෙන්න බැරි වුණා කියන ඒ කනගාටුව තමයි එන්නේ. ඒක තමයි මේ වචන කිව්වේ. වචන ටික කිව්වොත් එහෙම අර කුඩා ගමේ මත්දානේ අවුරස්නේ ලියා. ඒ කියන්නේ ඒ වගේ කඳු පල්ලම් වල හැමතැනම ගිහින් මහන්සි වෙලා මේ දේවල් අරගෙන රිදී පොටක් කවදා හරි දෙන්නම් කියලා තමයි මෙයා හිතාගෙන ඉඳලා තියෙන්නේ. නමුත් ඒක කරගන්න බැරි වුණා. එයා කියනවා මගේ පැරට කන්දාගෙන මුල් දවසේ එයාගේ පෙත් මල් ගෝමර කියලා ඔය දැන් ඔය කියන්නේ ඕගොල්ලෝ බෙහෙත් ගන්න ඔය අපේ දුවලා නංගිලා ඒ සහෝදරියෝ ඒගොල්ලෝ බෙහෙතු තරගන්න ලෙඩ ඇත්තටම දැන් ඒ අපි හිත ඒ කාලේ කලකුවේ ලස්සනක් ඇතිද ඒ කියන්නේ අපි කියන්නේ මොනවද අලුහන් කියලා අන්න ඒ වගේ එකක්. ඒවා තිබ්බාම ඉතර හිතුවේ ඒක ලස්සන එකක් කියලා. මල් ගෝමර පිපුණු ළමද වසා ගනින් කියා සලුවක් අරන් දුන්නා. අනේ ඒ සලුවත් ඇඳගෙන තමයි මේ තරුණිය ගිහිල්ලා තියෙන්නේ. දැන් ඊළඟට මෙයා කියනවා මේක තමයි මේකේ ගීතේ තියෙන ලස්සනම කොටස. ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි කියන්නේ යාළුවේ කියන එක. රැට නිදන නිදි පැදුරේ නැති සීනක සකි. මේකද පාළු පැදුරේ කියලා තියෙන්නේ. නැති සීනක සකි ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළන සකි. මේ ආලේ නැති වුණාම ඇයි අඬන්නේ? ආල වඩන යන තේරුම බෝසත්කම සකි. කියන්නේ ආදරය නැත්නම් ආලය නැත්නම් ප්‍රේමය කියන එක බෝධිසත්ව ගුණයක් මිසක් පෙරේතේ නැත්නම් තණ්හාකාරයේ ගුණයක් නෙමෙයි. ආදරය තියෙනවා නම් ඇත්තටම තමන්ගේ පාර්ට්නර්ගේ නැත්නම් තමන්ගේ තමන්ගේ බිරිඳක වෙන්න පුළුවන්, ස්වාමියාගේ වෙන්න පුළුවන්. එයාගේ යහපත තමයි
සෑම තත්ත්වයක් තුළදීම ප්‍රාර්ථනා කරන්න. දැන් මෙතන වෙලා තියෙන මෙයා බිරිඳ අත්හැරලා ගිහලා. නමුත් එයා ප්‍රාර්ථනා කරන්නේ බිරිඳගේ යහපත. අනේ මට ත්‍රිදී පොටක් පරඳන්න බැරි වුණානේ කියලා. ඉතින් ඒක නිසා ආදරය, ආලය කියන එක බෝධිසත්ව ගුණයක් මිසක් තණ්හා සම්බන්ධ එකක් නෙමෙයි. අයිති කර ගැනීම පිළිබඳ එකක් නෙමෙයි. ඉතින් මේ වගේ ගීත ඇසුරු කරන්න, මේ වගේ අදහස් තේරුම් ගන්න, ඒ වගේ ඉන්නවනම් අර වගේ පුටු උස්සලා පොළවේ ගහන්න හෝ නැත්තම් බපල් කඩලා මිලියන ගාණක් දේපොළ විනාශ කරන්න හෝ වැඩ කරන්නේ නැහැ එවැනි සංවේදී පුද්ගලෙක්. අවම වශයෙන් තමන් යමක් මොනවාරි හැදුවනම්, හදන කෙනෙක් නම් කවදාකවත් ඒක විනාශ කරන්නේ නැහැ. මේ ඔක්කොම මට පේන විදිහට එම මහන්සි වෙලා තමන්ගේ වැඩ කරන උදවිය නෙවෙයි අම්මලා තාත්තලා කණ්ඩ දෙන දේවල් කාලා බීලා නිකන් ඉන්න නිකමෝට එකක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මට මේ ගීතේ මතක් වුණා ඔය සිද්ධියත් එක්ක. ඊළඟට අපි බලමු තව එක ගීතයක් මම කැමති ඕගොල්ලන්ට පෙන්වන්න. මේ ගීතය රම්බණ්ඩා සෙනවිරත්න සූරියන් තමයි දීලා තියෙන්නේ. රම්බණ්ඩා සෙනවිරත්න කියන්නේ රජරට ප්‍රදේශයේ හිටපු නීතිඥ මහත්මයෙක්. ඒ කියන්නේ අපේ පළාතේ මේ ගීතයේ නම් දිග පසුබිමක් තියෙනවා. මම හිතන්නේ මගේ වීඩියෝ එක මම ගොඩක් වෙලා ගන්න බැලුවේ නෑ. නමුත් සරල වශයෙන් කිව්වොත් එහෙනම් මේක ඇත්තටම අර 1971 තරුණ කැරැල්ලට යම් සම්බන්ධයක් තියෙනවා. ඒ තරුණ කැරැල්ල පරාජය වෙලා මේ කැලෑවල හැංගිලා හිටපු තරුණයෝ එක විනාශ වෙලා දසදහස් ගාණක් මැරිලා හිරවලංගු වැටිලා ඊට පස්සේ ඒ ඇති වෙන පශ්චාත්තාප වීම තමයි මේ ගීතෙන් ප්‍රකාශ වෙන්නේ. ඒතකොට මේ ගීතේ කතා කරන මේ උළලේන විදිහට සම්බන්ධයෙන්ුත් කතන්දරයක් තියෙනවා. දැන් ඔය ඒ කතන්දරේ මම අහලා තියෙන විදිහට මම දන්නේ හරියටම නිවැරදි කතන්දරයද කියලා. ඔය එක්තරා මිනිහෙක් ඉඳලා තියෙනවා. එයා බේබත්ෙක් නිතරම බීමතින් තමයි ඉන්නේ. ඒ වගේම මස් මාංශ වලට ඉතාම ගිජු එක්කෙනෙක්. එයා හැමදාම කෑම ගන්නකොට එයාට මස් එකක් තියෙන්නම ඕනේ. ඒ එක්තරා පොය දවසක එයා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා බිරිඳගෙන් අහනවා මොනවදද කන්න තියෙන්නේ කිව්වම අද මත් නැහැ පොය දවසේ කියන තාටේ දැනගන්නවා. ඒ උඩ ඒ වෙලාවේ හොඳටම බීලා ඉඳලා තියෙන කේන්ති ගිහිල්ලා කොහොමරි මස් උයන්න ඕනේ කියනවා. නමුත් ඉතින් මස් උයන්න ක්‍රමයක් නැහැ. පොය දවස නිසා මස් ගන්න විදියක් නැහැ කියලා කිව්වම මං මස් ගේන්නම් ඔයා අවශ්‍ය කරන 3-5 සකස් කරන්න කියලා ඒ තමන්ගේ බිරිඳට කියලා මෙයා යනවා එළියට. ඉතින් බිරිඳ ඒ අවශ්‍ය කරන කලමන සකස් කරලා තියන් ඉනොත් ටික වෙලාවකින් මස් ටිකක් අරන් එනවා මේ මිනිස්සයා. ඊට පස්සේ බිරිඳ ඒ මස් උයනවා. උයලා ඉවර වෙලා අන්තිමේට අර ඒ රස බලන්න හැන්දෙන් ටිකක් අරගෙන අතට දාලා අර ලුණු බලන වගේම රස බලන්න හදනකොට එයාට දැනෙන පුංචි මුද්දක්. පුංචි මුද්ද දැක්ක ගමන් මෙයා කලබල වෙනවා. එයාට එකපාරම මතක් වෙනවා මොකක් මේ කාගේද මේ මුද්ද කෙනෙක් ඔළුවට එනවා. ඒ කියන්නේ තමන්ගේ පුතාට දාලා තිබුණු මුද්ද. එයා දුවගෙන ගිහිල්ලා බලනවා එළියේ මිදුලේ පුතා සෙල්ලම් කර හිටියේ පුතා නැහැ. එතකොට දැන් තේරුම් ගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා අර මේ මස් මාංශෝට ගිජු පුද්ගලයා මේ තමන්ගේ පුතා තමයි මරලා මස් කරලා ගෙනත් දුන්නේ. ඒතර අම්මා රස බැලුවෙත් ඒ පුතාගේ මස්. ඉතින් ඒක නිසා යාට දරා ගන්න බැරි තරම් වේදනාවක් එනවා. ඊට පස්සේ යාගේ එක අතක හැන්දක් දෙනවා. ඒ අනිත් අත තව හැන්දක් අරගන්නවා. අරගෙන වේගයෙන් ඔළුවේ පිටිපස්සට මේ ඒ හැඳි දෙකෙන් ඇන ගන්නවා. එතකොට ඔලු කට කඩාගෙන හැඳි දෙක ඇතුලට බහිනවා. දැන් මේ ඒකත් එක්ක එයා හූ කියාගෙන සාමාන්‍ය හූ කියන සද්දේ දෙන ඒක පටන් ගන්නේ අපෝයි කියාගෙන ඒ සද්දයක් එක්කම කැලයට දුවනවා. කැලේ දුවගෙන ගිහිල්ලා කැලේ ඇතුලේදී එයා මැරෙනවා. මැරිලා ඉවරලා මැරිච්ච තැනින් ඉපදිච්ච කුරුල්ලා තමයි
උලලේනා කියලා කියන්නේ. එතකොට උලලේනාගේ ඉතාම මූසල શબ્දයක් එන්නේ. දැන් ඔය අපේ ගම් පළාත් තුළ ඉන්න උදවිය රජරට නුවර කලාවිය මගේ ගම් පළාත. අපිට නම් මේ શબ્දය හොඳට හුරුයි. එතකොට අපිට තේරෙනවා මේක. දැන් මේකට සාමාන්‍යයෙන් පිරිමි උදවිය උලලේනා කියන සත්වයාට බයයි. ඉතින් අර පැලක ඉන්න පැල රකින්න පුද්ගලෙක් කියනවා පාළුව දෙවනත් කළා අඬන්න එපා. මොකද නපුරුකම් ආපුවම අපි කාටත් මේ තනිකම ඇති වෙනවා. ඒකින්ද අඬන්න ඕනේ නැහැ, අඬන්න එපා කියනවා. ඊට පස්සේ කියනවා සීත සුලං හිරිකඩයි කැලේ අපට උරුමේ උඹට පිහාටුයි මට පැල්පතයි තියෙනවා. උඹට පිහාටු තියෙනවා මට පැල්පතයි තියෙනවා. අපි දෙන්නම එකම ඉරණමේ ඉන්නේ. ඉහිරුණු කිරි කොතලට කිරි කොතල කියන්නේ කිරි කලයේ කියන එකට ඒක රණ්ඩලා ඉකිමිදලා තේරුමක් නැහැ. උඹටත් එක තමයි මේ පැල් කවිය කියන්නේ අඩන්න එපා කියනවා. ඊට පස්සේ ආපහු කියනවා මේක එක කොටසක් ඇත්තටම නෑ හරි. ඊට පස්සේ කියනවා සංසාරේ හැටි තමයි වියෝග ඇති වෙන්නේ. වියෝග ඇතිවීම බුදු දර්ශනයේ තියෙන සංකල්පයක් තමයි මේ කියන්නේ. අපි ඇති වෙන සෑම දෙයක්ම නැති වෙනවා කියන දේ. සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ. නිවනට ගියදා මේ හැම දුක් නැති වෙන්නේ. මේ දුක කවදා හරි ඉවර වෙන්න නම් අනිවාර්යයෙන්ම නිර්වාණයට යන්න ඕනේ කියන මේ බෞද්ධ සංකල්පය තමයි මෙතනින් ගීතයට අරන් තියෙන්නේ. ඉතින් මේ වගේ සංවේදී විදියට අර්ථයක් ඇතිව සාහිත්‍යයක් ඇතිව ගීත රස විඳිනවා නම් කවදාකවත් අර විදියට මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මුළු ඒ සංගීත කණ්ඩායමේම මුළු මං හිතන්නේ සෑහෙන කාලයකට ඒගොල්ලෝ හම්බ කරගත මිලියන ගණනක ඒ වත්කම නැති වෙලා. ඒතකොට තමන් ඇත්තටම මේ කලාකරුවන්ට ආදරේ කරන තත්ත්වයකුත් නෙමෙයි. හැබැයි එක පැත්තකින් ගත්තාම ඒක මේ පුද්ගලයන්ගේම තියෙන දුර්වලකමක් නෙමෙයි. අර ඔයගොල්ලෝ කවුරුත් දන්නවා කොමියුනිස්ට් ප්‍රකාශනය කියලා මාක්ස් සහ එන්ගල්ස් ලියපු පොත. ඒ පොතේ කියන්නේ කොමියුනිස්ට් වාදයේ මොකක්ද කියලා ලෝකෙට හඳුන්වා දීම සඳහා මුලින්ම ලියපු පොත. ඒ පොතේ කියනවා දැන් අර අපි පැරණි ගුරුවරුන්ගේ නැත්නම් පූජකයන්ගේ වෛද්‍යවරුන්ගේ ඒ හිස වටා ව්‍යාම ප්‍රභා මණ්ඩලයක් තිබ්බයි කියලා. අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ හිස වටා රැස්වලල්ලක් තිබ්බා කියලා. අපි ඒකට කියන්නේ ව්‍යාම ප්‍රභා මණ්ඩලයක් කියලානේ. ඒ වගේ පැරණි හිටපු මේ ගම් වල හිටපු වෙද මහත්තයා නැත්නම් ගුරුවරයා නැත්නම් පූජකයා විද්‍යා කටයුතු වල නියැලෙන්න නීති කටයුතු කරන කෙනා මේ හැම කෙනෙක්ම ඒ තමන්ගේ වෘත්තිය කරේ ඇත්ත වශයෙන්ම යුතුයකමක් සහ වගකීමක් හැටියට පමණයි. ඒක කිසිසේත්ම මුදල් හම්බ කිරීම සඳහා කරපු වැඩක් නෙමෙයි. තමන් ළඟට ආවොත් ඕනෑම ලෙඩෙක් ඒ බෙද මහත්තයා එයාට වෙදකම් කරනවා. එයා මුදල් දුන්නත් එකයි නැතත් එකයි එහෙම. එතකොට ශාස්ත්‍ර කියන පුද්ගලයා වෙන්න පුළුවන් විද්‍යා කටයුතු වල ඒ කාලේ විද්‍යාව ඕවනින් තිබුණේ. එතකොට ගුරුවරුත් එහෙමයි. උගන්වන්න ගියාම කිසිම ගුරු පඬුරු ඒ වගේ දේවල් නෙමෙයි ඕනෑම දෙයක් ලැබෙන දෙයක් ත්‍යාගයක් බාර ගන්නවා මිසක් ගණන් මිමි බලලා මට මේක දෙන්න ඕනේ කියලා එහෙම කතන්දරයක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා ඒ අය දැක්කහම අනිත් මිනිසුන්ට ගෞරවයක් ඇති වෙනවා. ඉබේම එවැනි කෙනෙක් ආපම් පුටු වෙන්න නැගිටින්න දෙනවා. එයාට ගිහිල්ලා নমස්කාර කරන්න හරි නැත්නම් ආචාර කරන්න හරි හිතනවා. මොකද එයාගේ හිස වටා රැස්වලල්ලක් තියෙනවා වගේ. ඉතින් ඔක ලංකාවේ අපිට හිතන දේ මම වෙනන් කිව්වේ අර මාක්ස් ලිව්වේ එංගලන්තේ ඉන්න කාලෙත් තත්ත්වය ඕක තමයි. ඒ කාලේ කියන්නේ 1700 ගණන් වල 1600 ගණන් වල වගේ වෙනකොට තිබුණු වැඩවසම් සමාජයේදී එංගලන්තේ හිටපු ඒ ආකෘතිය අපි මීට අවුරුදු 50කට 60කට කලින් දැක්ක ආකෘතිය තමයි. ඉතින් එතකොට ඒ ගම් වල හිටපු ওই දේවිය ගැන තමයි මාක්ස් කියන්නේ. ඒ පැරණි හිටපු අයගේ හිත වටා ව්‍යාම ප්‍රභා මණ්ඩලයක් තිබ්බලු. හැබැයි කැපිටලිස්ට් සිස්ටම් එක නැත්නම් ධනේශ්වර ක්‍රමය ආවට පස්සේ
මේ හිස වටා තිබුණු ව්‍යාම ප්‍රභා මණ්ඩලය ආත්මාර්ථකාමී ගණන් බැලීම කියන අයිස් වතුරේ ගිල්වලා දැම්බලු. දැන් මේ හැම කෙනාම වැටුප් වහල්ලු විතරයි. ඒ කියන්නේ ආත්මාර්ථකාමී ගණන් බැලීම. රුපියල් 7 පස්සේ යන්න නැත්නම් රුපියල් 7 නෙමෙයි එංගලන්තේ තියෙන්නේ පවුන් සිලින් ඒවා පස්සේ යන්න මේ වැටුප් වහලෙක් බවට පත් කරා නැත්නම් නිකම්ම නිකන් වැටුප් වහලෙක් බවට පත් කරා. ඒක නිසා තමයි දැන් අපි දකින්නේ එක එක සංවිධාන හදාගෙන අනිත් අයට කෙලවුණත් එකයි ඕනේ එකක් එකයි මගේ කොටසට මම ගොඩනගා ගන්නවා කියලා වෛද්‍යවරු ගත්තොත් එහෙම වෛද්‍යවරු විතරක් එකම කුලයක්. ඒගොල්ලන්ගේ වැටුප් වැඩි කර ගන්නවා. මේ නර්සස්ලාට වැටුප් වැඩි කරනකොට කැමතිත් නැහැ. නර්සස්ලාට ඩිග්‍රී එකක් දෙන්න කටයුතු කරොත් ඒකට කැමති නැහැ. පොය ඩිග්‍රී එකක් නම් මොන විදිහින්වත් දෙන්නේ නැහැ. ඒ වගේ. එතකොට විශ්වවිද්‍යාල ගත්තොත් එහෙම ආචාර්යවරු කිසිසේත්ම නිලධාරීන්ට වැටුප් වැඩි වෙනට කැමති නැහැ. එතකොට නිලධාරීන් සේවකයන්ට වැටුප් වැඩි වෙනට කැමති නැහැ. ආචාර්යවරු හැබැයි සේවකයන්ට වැටුප් වැඩි වෙනට කැමතියි. මොකද ඒ ගැප් එක කවදාකවත් ලඟ වෙන ගැප් එකක් නෙමෙයිනේ. නමුත් ඒගොල්ලෝ නිලධාරීන්ට වැටුප් වෙනත් වරප්‍රසාද දෙනවට කැමති නැහැ. ඉතින් ওই වගේ තමයි හැමතැනම මෙහෙමයි. ඔක ඉතින් පාලන ක්‍රමයක් හැටියට ගත්තාම තායතොන්ට හරි ලේසි ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා. දැන් මේ විදියට මට නිකන් මේ හිතට ඔහේ ආපු වචන ටිකක් මම කියාගෙන ගියේ ඉස්සරහට බලාපොරොත්තු වෙනවා යම් යම් දේවල් අපිට ඒ අවස්ථාවේ යෙදෙන විදියට යම් යම් ඉදිරිපත් කිරීම කරන්න මම ආදරෙන් ඉල්ලා සිටිනවා නැවත වතාවක් මගේ වීඩියෝ නම් ගොඩක් බලලා තියෙනවා නමුත් channel එක subscribe කරලා තියෙනවා ගොඩක් අඩුයි ඒක නිසා channel එක subscribe කරලා අර bell icon එක click කරන්න එතකොට ඉස්සරහට අපි සාකච්ඡා කරන දේවල් වලට ඕගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් වෙයි. මම මේ කරපු දැන් පටන් ගැනීම මේ දේ ගැන යම් කිසි අදහසක් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් කරන්න. ඒ වගේම යෝජනාවක් තියෙනවා නම් මෙහෙම කරමු කියලා කියන්න දෙයක් තියෙනවා නම් අපි ඒකත් මෙයා කරමු. ඉස්සරහට අපි යම් යම් ඒ අවස්ථාවට යෙදෙන දේවල් ගැන සාකච්ඡා කරන්න බලවතුන්. එහෙනම් ඕම් මං ගියා. Thank you.